අරස්කල කියන්නේ රූප සරහන අපි අඳින්නේ සාමාන්‍යයෙන්. මම අඳිනවා මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම තියෙනවා ටර්මිනල් එක. එතකොට මෙන්න මේකට කියනවා අග්‍රය කියලා. අග්‍රය. මේකට කියන්නේ පරිවාරකය. මේක හදලා තියෙන්නේ සෙරමික් වලින්. මම ඒවත් ලියන්නම්. හරිද? එතකොට මේක තමයි ප්ලග් එකක රූප සටහන. එතකොට මේ ප්ලග් එකක් ගත්තාම ප්‍රායෝගිකව තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ. මේ විදිහට තමයි ප්‍රායෝගිකව තියෙන්නේ. හරි. එතකොට මේ ප්ලග් එකේ මෙන්න මේ ඉහළ කෙළවර මේකට කියනවා ටර්මිනල් එක කියලා. ඒ කියන්නේ මෙන්න මේක. මේ තමයි ටර්මිනල් එක. ඒ කියන්නේ අග්‍රය. හරි. ඊළඟට මෙන්න මේ හරිය පරිවාරකයේ තියෙනවා සෙරමික් වලින් හදව පරිවාරක කොටසක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න මේ හරිය තියෙනවා ලෝහ බඳ. ඒ කියන්නේ මේ කොටස. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මේ ඊට යටින් තියෙනවා මේ මුද්‍රාවක්. ඒ කියන්නේ ගෑස්කට් එකක්. ඒ කියන්නේ මෙන්න මේක තියෙන්නේ අර මේ ප්ලග් එක මේ විදිහට ගිහිල්ලා තද කරාට පස්සේ කියන්නේ මෙන්න මේක ප්ලග් එකකින් තද කරාට පස්සේ අර යටින් එන කම්ප්‍රෙසර් එක මේ ත්‍රෙඩ් හරහා ලීක් වෙන එක වළක්වන්න. හොඳට ගිහිල්ලා සීල් වෙන්න. ඊළඟට මේ හරිය තියෙනවා මේ ලෝහ කොටසේ ත්‍රෙඩ් එක සකස් කරලා එන්ජින් හෙඩ් එකට කරකවන්න මේක. ඊළඟට මෙන්න මෙතන තියෙනවා පැති ඉලෙක්ට්‍රෝඩය. පැති ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ මෙන්න මේක. කියන්නේ භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා කියනවා. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එක පෙන්නලා. ඒ කියන්නේ මේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ මෙන්න මේක. මේ ඇතුලේ පේන්නේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි කොටස් ටික. ඒතකොට මේකෙන් තමයි අර ජෝල්න දඟරෙන් හදරයින අධිවෝල්ටීයතාව ගිනි පුලිඟුවක් බවට පත් කරලා ඉවර වෙලා පිස්ටන් එක සම්පීඩන භාරය අවසානයේට එන්න කලින් ගිනි පුලිඟුව නිකුත් කරනවා කියනවා. ඒතකොට මේකෙන් තමයි මේ ගිනි පුලිඟුව නිකුත් කරන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අධිවෝල්ටීයතාව වයර් එකෙන් අධිවෝල්ටීයතාව අරගෙන එන්නේ. ඒන අධිවෝල්ටීයතාව මෙන්න මේක ඇතුලේ තියෙන සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එක හරහා ඇවිල්ලා මෙන්න මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එකේ මෙතන තියෙන කෙළවරෙන් මෙන්න මේ ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් එකට පයින්නවා. අන්නේ පයින්නකොට තමයි අපිට පේන්නේ අර ගින්දර පුලිඟුවක්, ඒ කියන්නේ ගිනි පුලිඟුවක් පිසික්කනවා වගේ පේන්නේ. ඒක තමයි. හරිද? හරි. එතකොට අන්නේ විදිහට පැන්නාම අර සම්පීඩන භාරයේ අවසානයේදී එන්ජින් එක තුළ අර සම්පීඩනය වෙලා තියෙන ඉන්ධන වාත මිශ්‍රණය ගිනි ගන්න පටන් ගන්නවා. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් එකයි මෙන්න මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එක අතර පරතරය තියන්නේ ස්පර්ශකාමානයි. සාමාන්‍යයෙන් ඔය විදිහට එතකොට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ කොපර් ප්ලග් වල විතරයි. එතකොට කොපර් ප්ලග් තියෙනවා, ප්ලැටිනම් ප්ලග් තියෙනවා, ඉරේඩියම් ප්ලග් තියෙනවා. ඕවා පර්ෆෝමන්ස් වැඩිම තියෙන්නේ ඔය මේ ඉරේඩියම් ප්ලග් වල තමයි. එතකොට ඉරේඩියම් ප්ලග් වල හැම මෙන්න මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එකයි ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් එකයි අතර පරතරය වෙනස් කරන්නේ නැහැ. ඒක මේ නිෂ්පාදකයා විසින් හදලා තියෙන විදිහට, ඒ කියන්නේ සාහිතික කරන ලබන තත්ත්වයටදී ඒ විදිහට මේ වාහනේ එන්ජින් එකට ගැලපෙන ප්ලග් එකේ ඒ ප්‍රමාණය තියලා ඉන්නේ. එතකොට ඒක ආපහු වෙනස් කරන්න ඕමනාවක් නැහැ. කොපර් ප්ලග් වල විතරයි වෙනස් කිරීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මෙන්න මේකේ සාමාන්‍යයෙන් හරිද මෙන්න මේකේ මේ ප්ලග් එකේ මෙන්න මේ R අකුරක් තියෙනවා මෙතන. හරිද? මේ R අකුරෙන් කියන්නේ මෙන්න මේ ප්ලග් එකේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එකත් එක්කලා ශ්‍රේණිගතව රෙසිස්ටන්ට් එකක් දාලා තියෙනවා කියන එක. එතකොට මේ සෙන්ටර් ඉලෙක්ට්‍රෝඩ් එකත් එක්කලා මේකේ මේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් දාලා තියෙන්නේ මේ වාහනේ ස්ටාර්ට් කරලා තියෙන වෙලාවකදී අර ප්ලග් එකේ කියන්නේ ප්ලග් එක වැඩ කරනකොට ඒකේන සංඛ්‍යාතය වාහනේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල සංඛ්‍යාතයට සමාන වෙන එක නවත්තන්න. ඒ කියන්නේ සමහර වෙලාවට
මේ ඉලෙක්ට්‍රෝඩ් එක නැති ප්ලග් පාවිච්චි කරලා තියෙනවා නම් කාර් එකකට එතකොට අර කැසට් එකේ කාර් එකේ කැසට් එකෙන් සමහර වෙලාවට මේ ප්ලග් වල සද්ද නිකන් අර වාහනයේ සද්ද කැසට් එකෙන් ඇහෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? හරි. අන්න ඒක වළක්වන්න තමයි මෙන්න මේ රෙසිස්ටන්ස් තියෙන ප්ලග් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් බයිසිකල් වලට එහෙම ආර අකුර තියෙන ප්ලග් පාවිච්චි කරන්න ඕවනාවක් නැහැ. ඔය මේ මෝටර් සයිකල් වලට එහෙම එනවා CR9E කියලා ප්ලග් වර්ග ඉන්නේ. එතකොට ඒ වගේ ඒවා එහෙම ආර අකුරක් නැහැ. එතකොට මේ තියෙන්නේ කාර් එකකට එන ප්ලග් එකක් BKR5E කියලා. එතකොට මේ වගේ ඒවා එහෙම අනිවාර්යෙන් ආර අකුර තියෙනවා. NGK එකක් මේක මේ ආර අකුර තියෙන BKR5E අංකෙන්න NGK කියන ප්ලග් වර්ගයකට. එතකොට මේ ඒකේම ආර අකුර තියෙනවා. ඒ ආර අකුර තියෙන්නේ ඒකට තමයි. ඒ කියන්නේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එකත් එක්කලා ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් තියෙනවා කියන එකට. හරි. අපි දන්නවානේ මේ ඩිස්ට්‍රිබියුටර් ඒ කියන්නේ දැන් බෙදාහරණය ගැන කතා කරන්නේ. මේ බෙදාහරණයේ මේ ඇඩ්වාන්ස් වැඩි කරන්නයි අඩු කරන්නයි පුළුවන් කියලා කතාවක් කියවනේ. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එක ටයිමින් තියනවා කියලා කතාවක්. අන්නේ ඩිස්ට්‍රිබියුටර් එක ටයිමින් තිබ්බාම මෙන්න මේ ප්ලග් එක කියන්නේ ඩිස්ට්‍රිබියුටරේ හරියටම ටයිමින් තිබ්බද කියලා මෙන්න මේ ප්ලග් එකේ මෙන්න මේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එක කළු වෙලා තියෙන ප්‍රමාණය කියන්නේ පාට වෙනස් වෙලා තියෙන අවපැහැ වෙලා තියෙන ප්‍රමාණයෙන් හොයාගන්න පුළුවන්. හරිද? මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ප්ලග් එක ඇතුළ ගලවලා තියෙන කොටස් ටිකක්. මේ තියෙන්නේ. දැන් මේ ප්ලග් එක තියෙනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක තියෙන්නේ මෙහෙම. කොහොමද මේ මෙහෙම තමයි ප්ලග් එක තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මම කපලා තියෙන ප්ලග් එක පෙන්නන්නම් මේ විදිහට. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ. දැන් මෙන්න මේක කපලා අයින් කරපුවා මේ ත්‍රෙඩ් තියෙන කැල්ල ගත්තාම මෙන්න මේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එකත් සෙරමික් එකකින් මට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සෙරමික් එකකින් ආවරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක එළියට ගලවපුවාම මේ තියෙන්නේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එක. මේක කොපර් වලින් තමයි හදලා තියෙන්නේ. හැබැයි කොපර් වලින් හදලා තිබ්බට මේක මේ වටේට නිකල් මිශ්‍ර ලෝහයක් ආලේප කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ ඉක්මනට විකාශනය වෙන එක නවත්තන්න. හරිද? හරි. එතකොට මේක තවදුරටත් මේ විදිහට ගලවුවා මේ සෙරමික් එක තියෙනවා. මේ විදිහට දිගට මේ කෙලවරේ ඉඳන් මෙතෙන්ටම සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එක ඇවිල්ලා තිනවා. ඒක ආවරණය වෙලා තිනවා සම්පූර්ණ මේ සෙරමික් එකෙන්. ඊට පස්සේ ඒකට උඩිනුත් සෙරමික් එකෙන් ආවරණය වෙලා ඊට පස්සේ තමයි මේ ත්‍රෙඩ් තියෙන කොටස මේකට සෙට්ලා තියෙන්නේ. හරි. දැන් එතකොට අර ඩිස්ට්‍රිබියුටරේ ඇඩ්වාන්ස් ඇන්ගල් එක හැදුවට පස්සේ ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටරේ ටයිමින් තිබ්බට පස්සේ කියන්නේ අර හරියටම පිස්ටන් එක සම්පීඩන පාරේ TDC වලට එන්න මොහොතකට කලින් ඒ කියන්නේ નિયમિત කෝණයේ අවස්ථාවේදී පත්තු වෙන්න ටියුනින් එක තිබ්බට පස්සේ මෙන්න මේ විදියට මෙන්න මේ සෙන්ට්‍රල් ඉලෙක්ට්‍රෝඩ් එක වට වෙලා තියෙන මෙන්න මේ සෙරමික් එකේ මෙන්න මේ පල්ලෙහා කෙලවර මෙන්න මේ විදියට කළු පාට වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ කිලෝමීටර් 500ක් විතර දිව්වට පස්සේ කළු පාට වෙන්න ඕනේ. එහෙම කළු පාට වෙන එක ගොඩාක් ඒ කියන්නේ පැතිරලා තියෙනවා නම් මේක සාමාන්‍යයෙන් මේ පැන්සල් ඉරකින් ඇඳා වගේ රවුමක් තියෙන්න ඕනේ. අන්න එහෙම නැත්තම් මිශ්‍රණ අනුපාතය සරු මිශ්‍රණයක් වෙනවා කියලා අපි කියනවා එතකොට. ඒ කියන්නේ මේක කළු පාට වෙලා වැඩි නම් සරු මිශ්‍රණයක් වෙනවා. ඒ සරු මිශ්‍රණයක් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ පෙට්‍රල් ප්‍රමාණය වැඩි වායු කොටස් ප්‍රමාණයට වඩා. ඒ කියන්නේ නියමිත වායු ප්‍රමාණයට වඩා පෙට්‍රල් ප්‍රමාණය ගොඩක් වැඩි. අන්න එතකොට අපිට එක්ක පෙට්‍රල් ප්‍රමාණය අඩු කරන්න වෙනවා. එහෙම නැත්තම් ඒ පෙට්‍රල් මිශ්‍රණය කියන පිච්චෙන්න උවමනා ප්‍රමාණයට ඇඩ්වාන්ස් ඇන්ගල් එක හදලා දෙන්න වෙනවා. හරි. එතකොට નિયમિત ප්‍රමාණයට ඇඩ්වාන්ස් ඇන්ගල් එක වැඩි වුණාට පස්සේ මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ මටේට කළු වෙලා තියෙන එක පැන්සල් ඉරකින් ඇඳා වගේ රවුමට තියෙන්න ඕනේ. එතකොට ඒ નિયમિત ප්‍රමාණයට ආවට පස්සේ වාහනයකම තෙල් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට තව එකක් තියෙනවා. ඒ નિયમિત ඇඩ්වාන්ස් ඇන්ගල් එක වාහනයක කියන්නේ ඩිස්ට්‍රිබියුටරේ හරියටම මේ નિયમિત කෝණයේදී පත්තු වෙන්න පටන් ගත්තට පස්සේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යනකම් විතරයි මේ හරිද? දැන් මේකේ බලන්නකො මේ පිච්චිලා තියෙනවා. මේක නම් දිගටම පිච්චිලා තියෙනවා. එතකොට මෙන්න මේකේ හරියටම මේ පැති ඉලෙක්ට්‍රෝඩේ එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් එකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කෙලවරට යනකම් විතරයි වර්ණය වෙනස් වෙන්නේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ පිච්චිලා ඒ කියන්නේ අර යකඩේ පිච්චනවා වගේ රන්වන් පැහැවෙලා වර්ණ වෙන්නේ මෙතිනම් මෙතෙන්ට යනකම් විතරයි. ඒ එහෙම වෙන්නේ හරියටම අර ඩිස්ට්‍රිබියුටර් ඇඩ්වාන්ස් ඇන්ගල් එක තිබ්බට පස්සේ. මම දැන් ඔයගොල්ලන්ට මෙහෙම කියන්නම් මේ කාර් එකකින් ගලව ප්ලග් එකක් තමයි තියෙන්නේ. තෙල් වැඩ කරේ නෑ මුලින්ම මේ Toyota Corolla 110 එකක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ වර්ග කිව්වේ මම මේ වාහනේ බලන කට්ටිය බලනවනේ මේ වාහනේ මොකද්ද කියලා. ඒකින්ද එතකොට මේකේ මේ
මුලින්ම ප්ලග් එක දැම්මට පස්සේ සම්පූර්ණයෙන් කළු වෙනවා. මේ හරියට විතර ප්ලග් එක කපලා බලන්න ඕන. ඔකට ප්ලග් එකක් දෙකක් කපලා බලන්න වෙනවා පරීක්ෂණය කරගෙන යන්න. එතකොට එහෙම තමයි අපි පරීක්ෂණ කරන්නේ මේක. මේක එතකොට මගේ කාර් එකේ නම් මේ හරියට කළු වෙලා තිබ්බේ. ඒ කියන්නේ මේ ෆුවල් රින් එක ටිකක් ධනකම තියෙනවා. ඊට පස්සේ දැන් ඔකට මම අර ඇඩ්වාන්ස් ඇන්ගල් එක වැඩි කර මේ පුල් රින්ග්ස් එක මේ කියන්නේ පුල් රින් එක කන්සල්ලි රේ ගන්න යනවා හදුවා. ඔක ආහනේ අර ස්කෑනර් එකකින් ස්කෑන් කරලා තියන්න බෑ. ස්කෑනර් එකකින් ස්කෑන් කරලා තියන්න බෑ කියලා කියන්නේ මේ බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඕකේ ස්කෑනර් පෝට් තියෙනවා ODB1 සහ ODB2 කියලා. ඒකෝට සාමාන්‍ය ස්කෑනර් වලට සපෝට් කරන්නේ ගොඩක් වෙලාවට ODB2 තමයි. ODB1 ස්කෑනර් පෝට් නැහැ. ඒතර ODB1 එකක් මේකේ තියෙන්නේ. ODB1 එකක් ඉඳ ස්කෑන් කරගන්න විදියක් නැහැ. ඒකින් තමයි එහෙම නැත්නම් ටයිමින් ටෝච් එකක් ඕනේ හරියට තියලා බලන්න. දැන් ටයිමින් ටෝච් එකක් නැතුව මේ ක්‍රමයට තමයි තිබ්බේ. දැන් එතකොට මේ විදියට තියලා ඊට පස්සේ මෙන්න මේකට කියනවා අපි ස්විච් ස්පොට් එක කියලා කියන්නේ. මෙන්න මේ වර්ණ විපර්යාස එක්කනවා කියලා කිව්වේ මම මේ පැති ඉලෙක්ට්‍රෝඩේ යන්නේ වර්ණ විපර්යාසයේ එන තැන කෙලවරට අපි කියන්නේ මෙන්න මෙතෙන්ට ස්විච් ස්පොට් එක කියලා. මේ කෙලවරට. මෙන්න මේ කෙලවරට. එතකොට ඔන්න ඔය ස්විච් ස්පොට් එක නවතින විදියට ඇඩ්වාන්ස් ඇන්ගල් එක ගන්නට වෙනස් කරනවා. ඒකට සාමාන්‍යයෙන් ප්ලග් 3ක් විතර මට කපලා බලන්න වුණා. ඒ කියන්නේ ප්ලග් 4 දාලා තියෙන්නේ. ඊට පස්සේ ටිකක් දුවනවා. දුවලා ඉවර වෙලා එක ප්ලග් එකක් ආවෝ අලුතෙන් දානවා. ඒ ප්ලග් එක කපලා බලනවා. ඊට පස්සේ ආවෝ කිලෝ ඇඩ්වාන්ස් ඇන්ගල් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කරලා ඒ විදිහට තමයි දැන් හදලා දැන් සාමාන්‍ය මට්ටමේදී කාර් එක යන මේ ඉන්න දිහා කෑගල්ල යන. ඒතකොට මේ ආශ්‍රිතව දුවනකොට කඳු තියෙන්නේ ගොඩාක්. හැබැයි කොච්චර කඳු තිබ්බත් මේ වෙනකොට සාමාන්‍යයෙන් කාර් එක ලීටර එකකට කිලෝමීටර 15කට ආසන්න ප්‍රමාණයක් දුවනවා. ලීටර එකකට කිලෝමීටර සාමාන්‍ය 15කට ආසන්න ප්‍රමාණයක් දුවනවා. එතකොට සෑහෙන ලොකු බලපෑමක් තියෙනවා. ඔන්න ඔය ජෝල්න පද්ධතියේ ඔය ඩිස්ට්‍රිබියුටර් ඇන්ගල් එකයි මෙන්න මේ ප්ලග් එකයි හරියට වැඩ කරනවාද නැද්ද කියන එක. ඒ කියන්නේ හරියටම අර ඩිස්ට්‍රිබියුටරේ ටයිමින් තියලා මේ ප්ලග් එකෙන් හරියට මේ වෝල්ටේජ් එක එළියට ගන්නවාද નિયમિત වෙලාවෙදී කියන එක සෑහෙන ලොකු බලපෑමක් තියෙනවා වාහනයක. පුවල් වැඩ කරන ප්‍රමාණය වෙනස් වෙන්න. ඒ කියන්නේ වාහනේ එන්ජින් එකේ බලය වෙනස් වෙන්න සෑහෙන ලොකු බලපෑමක් තියෙනවා.